ආයු බොහෝ වේවා ඔබ සැම දිනටම. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ජ්‍යොතිෂයේ වැඩසටහන 2025 මැයි මාසයේ 18 රාහු කේතු මාරුව සම්බන්ධව. ඉතින් කටක ලග්නෙන් උපන් ඔබට රාහු කේතු මාරුව කොහොමද බලමු. ඔබගේ රාහු 8 වෙනි මාරකස්ථානයේ. ඉතින් ඔබට ලැබීම් ඇති කරයි. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර වලින් වැඩි ලාභ ඇති කරයි. ඒ වගේම ඔබගේ විවාහයෙන් ලැබීම් ඇති වී හැකියි. ධනයේ බලය කෙසේ හෝ ඔබට ලැබේ. ඒ වගේම පොළොව සම්බන්ධ දේද මේ කාලය තුළ ඔබට ලැබේ. ඔබ උත්සාහ කර බලන්න. ඒ වගේම ඔබගේ වචනය ඥානාන්විත වේ. අන් අය ඔබගේ වචනේ ප්‍රිය කරයි. ඔබගේ උසස් ඥානය ඇති කරයි මේ කාලය තුළ. ඉතින් ඔබ ටිකක් පරිස්සම් වෙන්න ඕන. මොකද හදිසි අනතුරු වලින්. එහෙම වෙන්නේ නැහැ. නමුත් ඉතින් ඔබ පරිස්සම් වෙන්න ඕන. ඒක විශේෂයෙන්ම මම ඔබට කියනවා. ඒ වගේම කේතු ධනස්ථානයේ සොරුන්ගෙන් හතුරුන්ගෙන් ධනෙ පැහැරගෙන යාමක් සිදු විය හැකියි. ඒ ගැනත් ඔබ දහස් වාරයක් විතර දැනුවත් වෙන්න. මේ රාහු කේතු මාරුව ඔබට සුබඵල උදා කරනවා. නමුත් අපි ටිකක් පරිස්සම් වෙන්න ඕන. අපිට ලැබෙන ධනෙ අපි ආරක්ෂා කරගන්න ඕන. ඒ වගේම ඔබ රාහු මාරකස්ථානේ. ඉතින් ටිකක් ගමන් බිමන් යන විට පරිස්සම් වෙන්න ඕන. ඔබ රියදුරෙක් නම් විශේෂයෙන්ම මාර්ග නීති අනුගමනය කරන්න. ඉතින් ඒ ගැනත් ඔබ හිතන්න. මේ කාලය තුළ ඔබ වික්‍රමවත් වෙනවා. ඔබ කරන කියන දේ ප්‍රසිද්ධියටපත් වේ. ඔබට හැම දිනාගෙම උදව් උපකාර ලැබේ. ඔබ නිරෝගීමත් වේ. සමහර විට ඔබ විදේශගත විය හැකියි. ඒ ගැනත් ඔබ දැනුවත් වෙන්න. මේ රාහු කේතු මාරුව ඔබට සතුට සැනසීම උදා කරයි. ඉතින් ඔබට සුබයි. තෙරුවන් සරණයි. ආයු බොහෝ වේවා.